හරි සූදෑසනක් මගේ යාළුවෝ හැමෝටම අද ටික දවසකට පස්සේ තමයි මේ සර්විම අපි වීඩියෝ එකක් ගේන්නේ. මොකද හේතුව අද තමයි තියෙන විශේෂ කාර්යයක්. ඒ තමයි පළවෙනි පොහොර මුරේ යොදන්න. එතකොට මේකෙදි අපි කරන්නේ යූරියා පොහොර තමයි පොළොවට යොදන්නේ. අපේ ශාක වලට යොදන්නේ. එතකොට මේ දැන් යූරියා පොහොර විතරක්ම දාන්නේ නැහැ පොළොවට. ඒ කියන්නේ දැන් අපි ඉස්සර නම් යූරියා පොහොර විතරයි දැම්මේ. නමුත් දැන් ටිකක් තව මොනවා හරි පොහොර වර්ග එකතු කරලා තමයි මේ පොහොර අපි එකතු කරන්නේ. එතකොට දැන් සිද්ධ වෙනවා පොහොර කවලම් කරන එක. ඒ කියන්නේ අර පොහොර වර්ග තව කවලම් කරගන්න තියෙනවා જાති. මේ හරි අද දවසේ අපි යමු පොහොර ගහන්න වෙනවා. හරි මේ තියෙනවා අපි මූලිකව උපයෝගන පොහොරක යූරියා පොහොර එක. එතකොට මේ තියෙන්නේ අපි වෙළඳ පොලෙන් අමතරව මිලදී ගත්ත පොහොර වර්ග. එතකොට මෙයාලා කියනවා මේක මේ ගොයම් ශාකයේ පඳුරු අල්ලන්න, එතකොට මූල පද්ධති ශක්තිමත් කරන්න, අස්වැන්න මේ වැඩි දියුණු කරන්න. එතකොට එහෙම ගියාපම මේ පොහොර වල කාර්යක්ෂමතාවය වැඩි කරනවා කියලා කියනවා මේ පොහොර එකෙන්. එතකොට මෙතන තියෙනවා පොටෑස් පොහොර එක. ওই පොහොර වර්ග කීපෙම අපි කවලම් කරලා තමයි පළවෙනි පොහොර මුරේ යොදන්නේ. හරි අපි මේ ටික කවලම් කරගෙන එහෙමනම් කුඹුරට යමු. හරි ඔන්න අපි කවලම් කරගත්ත පොහොර ටික තියෙනවා. එතකොට අද අපි අපේ සරුබිම වගා බිමට යොදන්න යූරියා කිලෝ 100ක්. ඒ කියන්නේ යූරියා මිටි දෙකක් ගත්තා. එතකොට අර මේ වැඩිපුර අපි අර විශේෂ පොහොර වර්ගයක් යෙදුවා. ඒ වයින් කිලෝ 15ක් දැම්මා. ඊට පස්සේ පොටෑස් කිලෝ අපි දැම්මා 10ක් විතර. ඔව්. ඒ විදිහට තමයි වැඩේ කරේ. එතකොට මේ කන්නේ පොහොර වලටම අපි වියදම් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කන්නකටම හරියන්න පොහොර කලින් ගෙනත් තියා ගන්නවා. එතකොට රුපියල් 79000ක් 80000ක් විතර ගිහිල්ලා තියෙනවා ඒ පොහොර වලට විතරක්. නමුත් මේ අමතර පොහොර නැතුව. එතකොට මේ අමතර පොහොර වලටත් මේ පාර ගත්තේ රුපියල් 4000කට වැඩි ගියා ඒ ටිකට. නමුත් මේ දාන ආධාරයක් දෙනවා. ඒක රුපියල් 21000ක් ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි අපි මේ වැඩි කරගෙන යන්නේ. හරි එහෙනම් බත් ටිකක් එහෙම කාලා යම් කුඹුරට මේ පොහොර ටික ගහන්න. අපි පළවෙනි පොහොර මුරේ යොදලා අවසానයි වැඩ කටයුතු ඉවරයි ගෙදර ආවා. එතකොට මට ඔයාලට කියන්නම තුනා මේ අපි පළවෙනි යූරියා පොහොර මුරේ යොදන්නේ ගොයමට දින 14කට පස්සේ. ඒ කියන්නේ අපි දින 14කට පස්සේ තමයි පැල ගොයමට තමයි. ඒ කියන්නේ දින 14ක් වයස පැල ගොයමට තමයි යූරියා පොහොර මුරේ යොදන්නේ. මෙතනින් පොහොරේ දීම ඉවර වෙන්නේ නැහැ. ඒක තව ඉදිරියටත් මේ වගේම පොහොර මුරු කීපයක්ම තියෙනවා යොදන්න. ඒ වගේම ඉතින් අපි හැමදාම මේකත් එක්කම තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ දිනපතාම අපි සර්විං අපි වෙල්ලායට ගිහිල්ලා ඒ අපේ කුඹුරු කොටසේ තියෙන වතුර නිතරම බලන්න ඕනේ. වල් පැලෑටි තියෙනවා අතින් ගලවන්න පුළුවන් අපි ගලවනවා. ඒතර වක්කඩවල
තියෙන කොහොමද මේවා වෙන්නේ වතුර තියෙනවද වතුර නැද්ද උමෝලින් වතුර යනවා සෑහෙන්න සමහරලාවට දවසක් අපි නොගින් හිටියොත් එහෙම ලියද කුණු කුඹුරෙම වතුර නැති වෙන වෙලාවකට මොකද උමේකින් කුණු වැලකට හරි වතුර ගිහිල්ලා ඒ නිසා අපි දිනපතා මේ ඒවා ගැන බලනවා ඉතින් ගොවිතැන කියන්නේ ඒ වගේද ඉතින් මම ඒවා නම් වීඩියෝ කරේ නෑ ඒවා ඉතින් කරන්න නැහැ මොකද දිනදා අපේ කරන වැඩ කටයුතු හරි එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්නම් එතකන් අදට සමු ගන්නවා ඔයාලට සුබ දවසක්